ඔන්න තව තරු දවසක් කවුවක් වැටෙන්න ළඟයි. හැබැයි තාම බලාකුළුවට පොඩ්ඩක් වැහිලා වගේ. ටිකේ වැස්ස දැන් දැන් මම වැස්ස ටිකක් අඩු වෙලා තියෙන්නේ. ගංගේ වතුරත් හොඳටම වැඩි. කැපිලා බලමු. ගංගේ වතුර හොඳටම වැඩිලා තියෙන්නේ. ඔන්නකයි ගංගේ තත්ත්වය. දැන් අපි යන් ඉස්සරහට. ඉතින් මේ අද මම කතා කරන්න හිතුවා මම මාසයකට දෙකකට වගේ කලින් කියපු පොතක් ගැන. පොතෙන් ගත්තු දේ ගැන. හරිද? පොතේ තියෙන දේ ගැන මම ඔයාලා එක්ක බෙදා ගන්න. මේ පොතේ නම So Good they can't ignore you. ගොඩක් වෙලාවට දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම වා කරන්න කැමති දේ මොනවද? වාගේ ජොබ් එක විදිහට කරන්නේ මොකද්ද? ඒවා කිව්වොත් එහෙම එයා ගොඩක් වෙලාවට කියනවා මම දෙයක් තෝරගන්න ඕනේ මගේ පැෂන් එකට අනුව. පැෂන් එකට සම්බන්ධ ජොබ් එකක් තමයි මම කරන්න ඕනේ. නැත්නම් බිස්නස් එකක් තමයි මම කරන්න ඕනේ. හැබැයි මේ පොතේ කියනවා ඒක වැරදි කියලා. ඒ වෙනුවට මේ පොතේ කියන්නේ ඔයා ක්‍රාෆ්ට්මන් මයින්ඩ්සෙට් එකක් හදාගන්න කියලා. ඒ කියන්නේ ශිල්පියෙක් විදිහට හිතන්න ඕනේ කියලා. දැන් අපි ෆැෂන් එකක් පස්සේ යනකොට අපි හිතන්නේ මේකෙන් අපිට මොනවද හම්බෙන්නේ? මේ ජොබ් එකෙන් හරි මේ බිස්නස් එකෙන් හරි මට මොකද්ද ලැබෙන්නේ? බිස්නස් එකක් වල ගොඩක් වෙලාවට ජොබ් එකක් වෙන කෙනෙක් හිතනවා. මේ ජොබ් එකෙන් මට මොනවද ලැබෙන්නේ? මේ ජොබ් එක ඇත්තට මං කැමති දේද? ඒ වෙනුවට ක්‍රාෆ්ට්මන් කෙනෙක් විදිහට. ඒ කියන්නේ වා අලුත් දේවල් ඉගෙන ගන්න කෙනෙක් විදිහට. දැන් මගෙන් කොහොමද මෙතන මං වැඩ කරන තැනට මගෙන් මොන වගේ දේවල්ද මං වෙන්න ඕනේ? අනිත් අය මොන වගේ දේවල්ද ඉල්ලන්නේ? එහෙම කෙනෙක් විදිහට හිතන්න කියලා. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම ඔයාගෙන් ලෝකයට ලැබෙන්නේ මොකද්ද කියලා හිතාගෙන ඔයා වැඩක් කරන්න ඕනේ. ඒක තමයි ක්‍රාෆ්ට්මන් මයින්ඩ්සෙට් එක. එයා ඒකෙන් තමයි අදහස් කරන්නේ ඔයා පැෂන් එකනේ මේව ෆලෝ කරන්න ඕනේ. ඔයා හදා ගන්න ඕනේ ඔයාගේ ක්‍රාෆ්ට්මන් මයින්ඩ්සෙට් එක. ඒ කියන්නේ හිතන්න ඔයාගේ කැරියර් කැපිටල් එක ග්‍රෝ කරගන්න ඕනේ. ඒ කියන්නේ වැලියබල් සහ රෙයා. ඒ කියන්නේ වටිනා සහ දුර්ලභ මොකක් හරි ඔයාගේ හැකියාවක්, දක්ෂතාවයක් ඔයා හදා ගන්න ඕනේ. එතකොට තමයි ඔයාව කාටවත් ඉග්නෝර් කරන්න බැරි. ඔයා බලන්න මොකද්ද ඇත්තට මගෙන් වෙන්න ඕනේ. ඇත්තට මොකද්ද විසඳන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ කවුරුත් විසඳන්නේ නැති જાතිය ප්‍රශ්නයක් නම් ඔයාව කාටවත් අයින් කරන්න බෑ. ඔයා ඕනම කෙනෙක් වෙනවා. අනිත් අය නොදන්න දෙයක් කරනකොට ඔයාගේ වැලියු එක මාර වැඩි වෙනවා. මේක කියන විදිහට ඔයාගේ ගමන සෑහෙන ඉක්මන. ඒක තමයි වෙන්න ඕනේ. පැෂන් එක සමහර පැෂන් එක වැඩ කර කට්ටිය ඉන්න හැබැයි සමහරට ඔය ෆලෝ කරු පැෂන් එක පස්ස කාලෙක ඔයා කරන ඒ හදාගත්තු මේ ස්කිල්ස් වලට උදව්වක් වෙනවා. හිතන්න ස්ටිව් ජොබ්ස් එයා මේ කම්පියුටර් හදන සම්බන්ධ IT සීන් එක නිකන් ලොකු දෙයක් දන්න කෙනෙක් නෙමෙයි. ඇත්තම අර ස්ටිව් වොස්නියක් අර කම්පියුටර් එක හදලා පටන් ගත්තේ නැත්නම් මොකක් හරි වෙන වැඩක් කරගෙන මොකක් හරි කල්චරල් දෙයක් සම්බන්ධව ෆලෝ කරගෙන ඉන්න ඉඩ තිබ්බා. මොකද එයාගේ සබ්ජෙක්ට් එකේ පැත්ත තමයි තිබ්බේ. හැබැයි එයා මේ Taman තුල ගොඩනගාගත්ත කළමනාකරණය සහ නිර්මාණකරණය සම්බන්ධව ටිකක් මයින්ඩ්සෙට් එකක් හදාගත්තා. එයාට හැකියාවක් තිබ්බේ නැහැ කම්පියුටර් හදන්න. ඉලෙක්ට්‍රොනික පැත්තක් අදහසක් නැහැ වගේ. ඒ වුණාට එයා බිල් කරගත්තා. එයාගේ මැනේජ්මන්ට් පැත්ත. එයා දන්නවා කට්ටිය පාලනය කරගන්නේ කොහොමද? එයාගේ දැක්මක් තියෙනවා මොනවද ඉස්සරහට වෙන්න ඕනේ, කොහොමද සල්ලි හොයන්න ඕනේ. ලොකුම අරමුණේ සල්ලි හොයන එක තමයි ඉතින්. සල්ලි සහ බලය. ඒ වගේම මේ පොතේ තව උදාහරණ තියෙනවා. ඒ ලේඛකයෝ එහෙම. ඒගොල්ලෝ මුලින් එක එක දේවල් ලියන්න එක පොත් ලියන්න එහෙම පටන් ගත්තේ මේ සල්ලි හොයන්න. සල්ලි හොයන ගමන් ටික ටික එයාලගේ තියෙන මේ හැකියාව, දක්ෂතාව ටික ටික වැඩි දියුණු කරගන්නවා. ඉතින් මේ ෆැෂන් එක පස්සේ යන එක ෆැෂන් හයිපොතීසිස් කියලා කියනවා. දැන් මේ අපි දැන් මේ හදා ගන්න ඕනේ කියලා කියන්නේ ක්‍රාෆ්ට්මන් මයින්ඩ්සෙට් එක. ඒක කියන්නේ ක්‍රියා සහ වැලියබල් ස්කිල්ස් හදා ගන්න කියලා. කැරියර් කැපිටල් එක ග්‍රෝ කර ගන්න ඕනේ. ඒ වගේම අදහසක් තව මම පොතක තව දැක්කා. මේ පොත ගැන දවසක කියන්න වටිනවා. ඇල්මනක් ඔෆ් නවල් රවිකාන්ත. දැන් නොදන්න ස්කිල් එකක් හදාගත්තොත් එහෙම ඔයාට වටිනාකමක් හම්බ වෙනවා. ඔයාට ඒකේ මුදල් උපයන්න පුළුවන්. හැබැයි ඒ දේ ඒකළු දැනගත්ත ගමන් ඔයාගේ වටිනාකම සහ ඔයාට ඒකෙන් හම්බ කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. හිතන්න වෙබ් ඩෙවලොප්මන්ට් කියලා හිතන්න. වෙබ් ඩෙවලොප්මන්ට් ගත්තොත් එහෙම දැන් ඕන කෙනෙක්ට වෙබ්සයිට් එකක් හදාගන්න ටූල්ස් ඕන තරම් තියෙනවා. AI ටූල්ස් තියෙනවා. බිල්ඩර්ස් තියෙනවා. එතකොට වෙබ් ඩෙවලොප්මන්ට් කියන ඒ පොඩි සබ්ජෙක්ට් එක වටිනාකම අඩුයි. වෙබ්සයිට් ඩෙවලොප්මන්ට් ගත්තොත් මේක පොඩි සබ්ජෙක්ට් එකක් අනිත් අයට සාපේක්ෂව. හැබැයි ඒක හදන අපි හදන සිස්ටම් එක නැත්නම් ඇප්ලිකේෂන් එක අනුව ඒක තීරණය කරනවා. ලොකු SaaS ප්‍රොඩක්ට් එකක් හදාගන්න සමහරට බේසික් කෙනෙක්ට නිකන් එදිනෙදා මනුස්සයෙක්ට බෑ. ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් නොහැකි දේවල් ඔයා කරන්න ගත්තොත් එහෙම ඔයාට හම්බෙන වටිනාකම සහ ඔයාට හම්බ කරන්න පුළුවන් මුදල් ප්‍රමාණයත් වැඩි. ඉතින් එහෙම බැලුවම ඉතින් ඇත්ත නේද? ඔයා පැෂන් එක පස්සේ යනවද නැත්නම් ඔයාගේ මයින්ඩ් ක්‍රාෆ්ට්මන් මයින්ඩ්සෙට් එක හදා ගන්නවද කියන එක ඔයා කල්පනා කරලා බලන්න. ඉතින් සමහරට දැන් ඔයා කල්පනා කරලා හිතෙන්නත් පුළුවන් ඇත්තට මමත් දැන් පැෂන් එක නෙමෙයි ඇත්තට මම මේ දැන් සල්ලි හම්බ කරන දෙයක් කරනවනේ කියලා. ඔයා මේ වෙලාවේ සල්ලි හම්බ කරනවා නම් හොඳට. සමහරට ඔයා මේ ආවේ ඔයා මොකක් හරි කවදාවත් හිතපු දෙයක්. ඇත්තටම සල්ලි හම්බෙන දෙයක් මේ වෙලාවේ කරනවා වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාට හිතාගත්ත හැකි ඔයා මේ වෙලාවේ මම කිසි දෙයක් වටිනා සහ දුර්ලභ ස්කිල්ලක් ඔයා හදාගෙන ඉන්න. ඉතින් ඒක තමයි වෙන්න ඕන. මමත් try කරන්නේ එහෙම තමයි. ඔන්න ඒ පොතෙන් ගත්ත දේ. ඒ පොත මාර වටින පොතක් හම්බුනොත් කියවන්න. So good they can't ignore you. ඔයා වැලිබල් සහ rare skill එකක් හදාගත්තොත් ඔයාව කාටවත් මග අරින්න බෑ. ඔයාව ඕනම කෙනෙක් වෙනවා අනිත් අය. අද දවසට එච්චර. එහෙනම් ආයි හම්බෙමු.